මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ අනුශාසක ඒ වගේම මාතොම් ප්‍රාන්ත සභාවේ මන්ත්‍රී සුමුදු මතුරංග ලංකාව කියන්නේ සංස්කෘතිය ආගම පදනම් කරගෙන යන රටක්. එතකොට සංස්කෘතිය ආගම රැකීමත් එක්ක තමයි අපේ රටේ මේ මෙච්චර කාල සීමාවක් මේ ගමන් මාර්ගය ආවේ. හැබැයි අද වෙනකොට මං හිතන්නේ ලංකාවේ අපේ විහාරස්ථානවල ඉන්න ස්වාමීන් වහන්සේලාට මේ කොළඹට ඇවිල්ලා සමුළු තියලා මේ බුදුදහම ආරක්ෂා කරලා දෙන්න කියන තත්වයකට පත් වෙලා තියෙනවා. බුදුදහම ආරක්ෂා කරගන්න ස්වාමීන් වහන්සේලාට කොළඹට ඇවිල්ලා සමුළු තියන තත්වයකට අද වෙනකොට රටපත් වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී මේ වෙනකොට ලංකාවේ ප්‍රධානම ප්‍රවෘත්තියක් තමයි ලංකාවේ මිනිස්සුන්ට වෙන කිසිම ගැටලුවක් නැහැ. මේ වෙලාවේ ලංකාවේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ලංකාවේ දෙවුන්දර පෙරහැරේ කාවඩි. මම හිතන්නේ ඒක තමයි මේ වෙනකොට ලංකාවේ තියෙන ප්‍රධානම මාතෘකාව. ඒක තමයි මේ රජයේ බලයට ඇවිල්ලා මම හිතන්නේ සතියක දෙකක කාල සීමාවක්ම මේ කාල පරාසයේදී ලංකාවේ මිනිස්සුන්ගේ සියලු ප්‍රශ්න අමතක කරන්න මම හිතන්නේ හොඳ වෑයමක් යොදාගෙන යනවා කියලාත් එක අතකින් පේනවා. මේ වෙලාවේදී දෙවුන්දර පෙරහැරට කාවඩි දාගන්නේ කොහොමද කියන එක රජයේ තීරණ ගන්න වෙලා. මේ වෙනකොට පොලිස්පතිට ඒ වගේම ආරක්ෂක ඇමතිවරයාට දෙවුන්දරට ගිහිල්ලා පෙරහැරේ කාවඩි දාන්නේ කොයි විදිහටද කියලා තීරණය කරන්න වෙලා. මං හිතන්නේ මට මතකයි ඒ දවස්වල අතීතයේ කියනවා බංකුවක් අරගෙන එන්න ජාතික ආරක්ෂාව ගැන කියලා දෙන්න කියලා. මං හිතන්නේ එහෙම පිරිසකට තමයි මේ දේ කරන්න වෙලා තියෙන්නේ අද දවසේදී. හෙට දවසේදී අපිට දළදා මාලිගාවේ පෙරහැරේ කවුරු හරි පුද්ගලයෙක් කතා කරලා කිව්වොත් එහෙම දළදා මාලිගාවේ පෙරහැරට කතරගම වාසනාවත් එහෙම නැත්නම් ඉන්දිරාජවත් සිංහරාජවත් එහෙම නැත්නම් කෝටිරාජවත් නැතුව මගේ අලිය පිටේ තමයි කරඬුව බඳින්න ඕන කියලා මං හිතන්නේ දළදා පෙරහැරේ අලි ටිකත් අයින් කරලා මෙන්න මේ නිසා අපි අලි අයින් කරා කියලා කියන්න වෙන මට්ටමක් තමයි මේ ආණ්ඩුව මේ වෙනකොට පත් වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ රටේ ආගම සංස්කෘතිය රැකගෙන ඉස්සරහට යන්න අමාරු වෙයි මේ ආණ්ඩුවත් එක්ක. මං හිතන්නේ මේ කට්ටිය අවුරුදු 5ක් බලයේ ඉඳලා මේක කරලා යයි. හැබැයි මේ රටට අනාගතයක් ඉතුරු වෙන්න ඕන. මේ රටේ අනාගත දරු පරපුරට මේ රටේ සංස්කෘතියක් ඉතුරු වෙන්න ඕන. මේ රටේ සංස්කෘතිය කියන්නේ දා අතීතයේ මුතුන් මිත්තන්ගෙන් නම් රැකගෙන ආපු දෙයක්. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ ගැටලු අර මොනවාද අතිසාරයට අමුඩ ගහනවා වගේ විසඳන්න නැතුව මේ ප්‍රශ්න නිසියාකාරව විසඳලා ඉවරලා මේ ගැටලු निराකරණය කරන්න කියලා මම රජයට ඉල්ලීම් කරනවා. ඒ වගේම මේ වෙලාවේදී ඊයේ දවසේදී අපි දැක්කා ජාතික ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ ඊයේ දවසේදී ඉල්ලාසුණා. ඊයේ දවසේදී ඉල්ලාස්සලා එතුමලා කියනවා මේ රටේ එතුමලා විසින් තෝරන පිරිස නෙමෙයි නම් ටික එළියට එන්නේ. තෝරනවා මල්ල ක්‍රීඩා සංගමයෙන් පිරිසක් තරගවලට. හැබැයි එළියට එනකොට නම් ටික වෙනම නම් ටිකක් තමයි එළියට එන්නේ. මං හිතන්නේ මල්ල ක්‍රීඩා වලට දුවන්න තියෙන දක්ෂතාවය අර මීටර් 100 දුවන්න තියෙන දක්ෂතාවය නෙවෙයි. මං හිතන්නේ පවතින රජයට ඒ කාලේ පෝස්ටර් ගහපු අය, ඒ කාලේ කඩේ ගියපු අය, කට ඇවිදපු අයද දන්නේ නැහැ. මං හිතන්නේ මල්ල ක්‍රීඩාවේ මීටර් 100 දුවන්න පුළුවන් කියලා හිතන් ඉන්නවද මන් දන්නේ නැහැ. ඒත් එක්ක මතක් කරන්න ඕන දැන් මල්ල ක්‍රීඩා සංගමයේ තේරීම් කමිටුව ඊයේ දවසේදී ඉල්ලාසුණා. හෙට දවසේදී ඊයේ කියන්නේ 26 වෙනිදා ඉඳලා පැවැත්වෙනවා ජාතික තරුණ සේවා සභාවේ සහකාර තරුණ සේවා නිලධාරී පත්වීම් ලබා දීමේ සම්මුඛ පරීක්ෂණ. මේ සම්මුඛ පරීක්ෂණ පෙරේදා දවසේ 26 වෙනිදා ඉඳලා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වීගෙන යනවා. මම හිතන්නේ ආයුධ පත්‍ර 52000ක් දාලා තිබුණා. මම හිතන්නේ ඊටාම සුළු පිරිසක් තමයි තෝරගන්නේ. මම හිතන්නේ දෙවනි ඉන්ටර්වයු එකට දෙවනි සම්මුඛ පරීක්ෂණයට 5200ක වගේ ප්‍රමාණයක් ඇඳවලා තියෙනවා. මේ 5200ක ප්‍රමාණයෙන් තමයි අර පිරිස තෝරගන්නේ. මේ පිරිසත් මං හිතන්නේ යෞවන සමාජවල දැඩි කැපකිරීම කරලා යෞවන සමාජයත් එක්ක ජාතික තරුණ සේවා සභාවට මේ රටට ලොකු වැඩපිළිවෙලක් කරපු තරුණ තරුණියෝ මේ අතරේ ඉන්නවා. මං හිතන්නේ තරුණ සේවා සභාවේ 2018 අවුරුද්දේ ඉඳලා අභ්‍යාසලාභී පත්වීම යටතේ වැඩ කරපු පිරිසක් ඉන්නවා. මේ වැඩ කරපු පිරිස මං හිතන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ මොන වගේ ඉරණමක් උදා වෙයිද දන්නේ නැහැ පිරිසට. අර මලල ක්‍රීඩා තේරුවා වගේ මං හිතන්නේ මේ සම්මුඛ පරීක්ෂණයක් සිදු වෙයිද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා කියන එක මතක් කරන්න ඕන.
ඒත් එක්කම මේ වෙනකොට රටේ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා වීගොවිය සම්බන්ධව. වීගොවිය කියන්නේ මේ රටේ ජීවනාලිය. මේ රටේ බත් කන මිනිස්සු ටික රැකිලා ඉන්නේ මිනිසුන්ට කන්න බොන්න ටික හම්බෙන්නේ මේ දුක් විඳින ගොවියෝ නිසා. මේ ගොවි ජනතාව නිසා තමයි අර ගොවියව ආරක්ෂා කරගන්න ඒ කාලේ රජවරුන්ගේ ඉඳන් ලොකු කැපකිරීමක් ලොකු වැඩපිළිවෙලක් තිබුණා. ඉතින් නමුත් අද වෙනකොට රටේ එදා විපක්ෂයේ ඉන්නකොට වෙල්වලට බැහැලා ඉවර වෙලා කුඹුරට බැහැලා ඉවර වෙලා ගොයන් කාලා පෙන්නපු අපේ නියෝජ්‍ය ඇමතිවරු අද දවසේදී කියන කතා දැක්කහම හරිම සෝචනීයයි. මං හිතන්නේ මං ඊයේ පෙරේද දැක්කා මාධ්‍යට ඇවිල්ලා කියනවා වී නිෂ්පාදනයට රුපියල් 150ක විතර මුදලක් යනවා කියපු ඒ නැමතිවරයා මේ ඊයේ පෙරේද මාධ්‍යට ඇවිල්ලා කියනවා ඒකබද්ධ විපක්ෂය මේ බත් කන ජනතාවට අහල් මිල වැඩි කරන්න උත්සාහ කරනවා කියලා. මන් දන්නේ මේ රටේ ඒ කාලේ කියපුවා මතකයිද මේ කාලේ කියපුවා මතකයිද මං හිතන්නේ මතකේ නැතුව ගිහිල්ලාද කියලා මම දන්නේ නැහැ. මට මතකයි අර මේසයක් උඩ තියාගෙන මුට්ටියක උයලා පෙන්නලා ඉවරලාම මේ බත් ටික කියලා ඉවරලා වී කිලෝ එකක් දාපුවාම ග්‍රෑම් 600ක් විතර ගන්න පුළුවන් මෙච්චර අස්වැන්නක් හම් වෙනවා මෙන්න 4 දිනකට කන්න පුළුවන් මෙහෙමයි කියලා පෙන්නුවේ ඇමතිවරු. ඉතින් හැබැයි අද වී ගොවියගේ වී ටික රුපියල් 80ට 90ට බහැලා වී ගොවියට අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා මේ වී ගොවියා. වී ගොවියට නිෂ්පාදන වියදම රුපියල් 137ක් රුපියල් 140ක් රුපියල් 150ක් වියදම යනවා. හැබැයි වී ටික මිලදී ගන්නේ රුපියල් 80ට 90ට. වී ගොවියා අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා. වී ගොවියට මම දැක්කා ඊයේ රජයේ අමාත්‍යවරයෙක් කීය දවසේදී කියනවා වී ගොවියට වී නිෂ්පාදනය කරන්න අමාරු කුඹුරු වල බඩේරුගු හදන්න කියලා. බඩේරුගු හෙක්ටාර් 50000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා බඩේරුගු හිටවන්න කියලා. මං හිතන්නේ ඉස්සරහට මේ ලංකාවේ මිනිස්සුන්ට බඩේරුගු තුන් වෙලට කාලා ඉන්න පුළුවන් ආණ්ඩුවක් මං හිතන්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ. බඩේරුගු කන්න දීලා ඉවරලා මිනිස්සුන්ව ටික ඉස්සරහට නඩත්තු කරගෙන යයි. ඉතින් ඒ නිසා ඒක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා වෙන්නදී ඡන්දේ දුන්නේ. දැන් මං හිතන්නේ සනීපයි මිනිස්සුන්ට වී ගොවිය අසරණ වෙලා තියෙනවා. මම මතක් කරන්න ඕන වී ගොවියට එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වී ගොවියගේ පොහොර ටිකට අත තියලා තමයි මං හිතන්නේ ආණ්ඩු පෙරළිය වෙන්න මූලික හේතුව උනේ. අද දවසේදී ආණ්ඩු පෙරළිය වෙන්න මේක මූලික හේතුව වෙන්න පුළුවන්. මේ වී ගොවිය ප්‍රථමයෙන්ම ආරක්ෂා කරන්න, වී ගොවියගේ වී ටිකට සහතික මිලක් ලබා දෙන්න, වී ගොවියගේ ඒ ගොවිතැනට නිසි වටිනාකමක් දෙන්න කියලා මම මේ රජයෙන් ඉල්ලනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ රටේ වනාලි ප්‍රශ්නයට ලොකු විසඳුමක් දෙන්න තමයි මේ රජය ආවේ. මේ රජය ලොකු බලාපොරොත්තු දුන්නා වනාලි සංරක්ෂණ කණ්ඩායම් වලට, ඒ වගේම වනාලින්ට ආදරය කරන පිරිසට, ඒ වගේම මේ රටේ වනාලින්ගෙන් බැටකන ජනතාවට ලොකු බලාපොරොත්තුවක් දුන්නා. මේ රටේ වනාලියාට නිසි ආරක්ෂාවක්, වනාලි නිසි කළමනාකරණයක් ලබා දෙනවා කියන එක. හැබැයි අද වෙනකොට වනාලියට අත්වලා තියෙන ඉරණම කොපමණද කියනවනම් ඊයේ දවසේ අද දවස වෙනකොට මම ජීවත් වෙන කුරුණෑගල ප්‍රදේශයේ කුරුණෑගල නගරයේ අවට වෙන කිට්ටුවට වෙනකම් මේ වෙනකොට වනාලි ඇවිල්ලා තියෙනවා. වනාලි රංචුවක් ඊයේ දවසේ පෙරේද දවසේ මේ වෙනකොට කුරුණෑගල නගරයට කිලෝමීටර් 7-8ක දුරකින් මේ වෙනකොට හැසිරෙනවා. මං හිතන්නේ අර කුෂිකර්ම නියෝජ්‍ය ඇමතුමා ඉන්න ප්‍රදේශයේ ඉන්න කුෂිකර්ම නියෝජ්‍ය ඇමතුමා හම්බෙන්න කාර්යාලයට ඇවිල්ලාද කියලා දන්නේ නැහැ. හැබැයි මේ වනාලි සංරක්ෂණය කරන්න ඕන වනාලි 180කට වගේ ප්‍රමාණයක් මේ මාස 7 තුල මැරිලා තියෙනවා. මේ වනාලින්ට දෙනවා කියපු ඒ වටිනාකම, ඒ වගේම වනාලින් ආරක්ෂා කළමනාකරණය කරනවා කියලා කියපු පිරිස අද වනාලි විනාශ තත්ත්වයට පත් වෙලා දෙනවා. වනාලි මේ වෙනකොට නගරවලට නගර සීමාවලට මේ වනාලියන්ගේ ජීවිතවලට තර්ජනය ඉල්ලනවා. ඒ වගේම මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවටත් තර්ජනය ඉල්ලනවා. ඉතින් ඒ නිසා වනාලි කළමනාකරණය මේ වෙනකොට ඊටාම පහත් මට්ටමට පත් වෙලා තියෙනවා. මේ වනාලියා සංරක්ෂණය කරන්න වනාලින්ගේ ආරක්ෂාව තහවුරු කරලා වනාලින්ට ඒ අවශ්‍ය කටයුතු ටික සූදානම් කරලා දෙන්න කියලා මම මේ වෙනකොට මේ රජයෙන් ඉල්ලනවා. ඒ වගේම මතක් කරන්න ඕන මම පසුගිය දවසක ගියා පින්නවල අලියාලන්තාගාරයට. පින්නවල අලියාලන්තාගාරයට යනකොට මම ඊට මාස කීපයකට කලිනුත් පින්නවල අලියාලන්තාගාරයට ගියා. යනකොට පින්නවල අලියාලන්තාගාරේ තියෙනවා ඔයාලට ගිහම බලන්න පුළුවන් රුපියල් 500ක වගේ ප්‍රමාණයකට ඒ දවස්වල තිබුණා පොඩි අන්නාසි කෑල්ලක් අර පැමිණි කොමඩු කෑල්ලක් වගේ කිසේ ගෙඩියක් තියලා ඉවරලා වනාලින් බලන්න මේ පින්නවල අලියාලන්තාගාරේ අලින් බලන්න එන ඒ සංචාරකයන්ට, විදේශී සංචාරකයන්ට, දේශීය සංචාරකයන්ට අර අලින්ට ආහාර දෙන්න ස්ථානයක් තියෙනවා. මේ ස්ථානේ තිබ්බ මේ පළතුරු ඒ වට්ටිය පොඩි වට්ටිය රුපියල් 500කට තමයි අලෙවි කරේ.
හැබැයි මම ගිය සතියේ යනකොට මේ අවට්ටිය රුපියල් 590යි. රජයෙන් 118ක බද්දක් ගහලා. රජයෙන් 118ක මේ අලින්ද කන්න දෙන එකට පවා බද්දක් ගහලා. ඉතින් එළියට ඇවිල්ලා බලපුවාම එතන තව කඩ ටිකේ කඩවල හැම එකටම 118කින් වැඩි කරන්න කියලා. මං හිතන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ සුන්දර රටක්. ඒ වගේම ජනතාවට ආදරය කරන ආණ්ඩුවක් තමයි බලාපොරොත්තු වුණේ. ජනතාවට ලොකු බලාපොරොත්තු රසක් දුන්නා. ජනතාවට හීන ගොඩක් මවලා දීලා ඉවර වෙලා ජනතාව බිඳුවටම පත් කළා දැම්මා. ඒ වගේම තරුණ තරුණියන්ට දුන්න ලොකු බලාපොරොත්තුවක්. තරුණ තරුණියන්ට දුන්න හයි කැපැසිටි බයික් ජපන් බයික් ලංකාවට ගෙන්නන්න දෙන්නම් කියලා. හැබැයි අද වෙනකොට අපේ කොල්ලෝ කෙල්ලෝ ටික අසරණතාවයට පත් කරලා මං හිතන්නේ බයික් වල තියෙන කෑලි බෑලි පවා ගලවන්න කියලා මේ කොල්ලෝ කෙල්ලෝ පවා මේ දීපු හීන පවා විනාශ කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ ජනතාවට මේ ගැටලු වලට උත්තර ලබා දෙන්න, මේ ගැටලු වලට උත්තර ලබා දීලා මේ ජනතාවට පුළුවන් හැකියාවලින් සහාය ලබා දීලා මේ ජනතාව රැකලා දෙන්න. අපි මොන පක්ෂයක ඉඳලා මොන දේශපාලන කඳවුරක ඉඳලා අපි දේශපාලනය කරත් මේ රටේ දේශපාලනය කරන්න නම් මේ ජනතාව රැකිලා ඉන්න ඕන. ජනතාව රැකෙන්නේ නැතුව මේ දේශපාලන ව්‍යාපාරය ඔබටවත් මටවත් අපි කාටවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි මූලිකත්වය දෙන්න ඕන ජනතාවට. ජනතාව ආරක්ෂා කරලා මේ රට සංවර්ධනය කරන්න කියලා රජයෙන් ඉල්ලනවා.